හිතන්න එක ෂොප් එකක් තියෙනවා. මේ ෂොප් එකේ ඉන්න මුදලාලි එයාට එන කස්ටමර්ස්ලාට ගොඩක් හොඳ විදිහට කතා කරනවා. නැති ප්‍රොඩක්ට් එකක් වුණත් ඒක කස්ටමර්ගේ හිත නොරිදෙන විදිහට ඉතාම හොඳට කතා කරනවා. ඒ වගේම තව ඒ ළඟ අපි කිව්වොත් යාබද කඩයක් තියෙනවා. මේ කඩේ ඉන්න කෙනා මොකුත් හොයන්නේ බලන්නේ කස්ටමර් කෙනෙක් මොකක් හරි දෙයක් ඇහුවොත් උතර නැත්තම් ගන්න කියනවා. ඉතින් මේ විදිහට අර කස්ටමර් එක්ක හරියට එන්ගේජ් වෙන්නේ නැති විදිහට ඒ කිව්වොත් කස්ටමර් එක්ක හොඳ ඉන්ටරැක්ටිවිටි එකක් මේන්ටේන් කරන්නේ නැති විදිහට තමයි මේ මුදලාලි වැඩ කටයුතු කරන්නේ. ඔයා කස්ටමර් කෙනෙක් නම් ඔයා යන්නේ අර ඔයාට හොඳට කතා කරන්න, ඔයත් එක්ක හොඳට ඉන්ටරැක්ට් වෙන්න, ඔයත් එක්ක හොඳ පබ්ලික් රිලේෂන් එකක් අපි කියනවා PR කියලා. PR එකක් මේන්ටේන් කරන මුදලාලි ළඟටද ඔයා යන්නේ. අනිවාර්යෙන්ම ඔයා යන්නේ ඔයත් එක්ක හොඳ ඉන්ටරැක්ටිවිටි එකක් මේන්ටේන් කරන කෙනා ළඟට. ඉතින් අපි විශේෂ අවධානයක් යොමු නොකරත් අද වෙද්දි මේ ඩිජිටල් PR කියන එක ඔයාගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට අතිශයම බලපාලා තියෙන කාරණාවක්. ඔයාගේ තියෙන Google reviews, ඔයාගේ රෙස්ටොරන්ට් එකක් නම් කරන්නේ, ඔයාට කස්ටමර්ස්ලා දෙන ෆීඩ්බැක්ස් මේ වගේ දේවල් ඔයා ළඟ විතරක් තියාගෙන නැතුව මේවා ඔයාගේ social media through ඔයාගේ කම්පැනි එකේ ඉමේජ් එක බිල්ඩ් වෙන විදිහට ඔයා මේවා පබ්ලිෂ් කරන්න ඕනේ. ඉතින් ඒ විතරක් නෙවෙයි. ඔයාගේ personal branding එක, ඒ වගේම ඔයාගේ employees ලගේ එයාලගේ happiness එක, එයාලගේ feedbacks මේ හැමදේම ඔයාගේ social media through ඔයාගේ business එකේ image එක build වෙන විදිහට ඔයා publish කරන්න. ඔයා ළඟට එන කෙනෙක් ආයෙත් ඔයා ළඟට එන තත්ත්වයට engage වෙනවද කියන එක ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න. ඉතින් මේ වගේ strategies ඔයාගේ ව්‍යාපාරයට ඇතුළු කරගෙන ඔයාගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න තියෙන හොඳම තැන තමයි Creator Lab අපිව සම්බන්ධ කරගන්න එක. ඉතින් අපි හරහා මේ වගේ strategies විශාල ප්‍රමාණයක් ඔයාගේ ව්‍යාපාරයට එකතු කරගෙන ඔයාගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න හැකියාව දැන් තියෙනවා. ඉතින් පළවෙනි නම්බර් එකට කතා කරලා අපිත් එක්ක අදම එකතු වෙන්න.